සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ හෙට ඕපන් වෙනවා වෙබ් එක ඊශ්‍රායෙල් වෙබ් එක ආයිත් නිෂ්පාදන වලට දෙවෙනිදා ඕපන් වෙන්න තිබුණ එක. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා කොහොමද ඇප්ලයි කරන්න කියන එක. මම ඔයගොල්ලන්ට ලේසිම යන විදිය ලේසිම පාත් එක කියන්නම් බලන්න කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ටයිප් කරන්න Israel web portal කියලා. ඒක ටයිප් කරගමන් ඔයගොල්ලන්ට කෙලින්ම මෙතනට යන ලින්ක් එක එනවා online application for Israel G2G program කියන එක. ඒ ලින්ක් එකෙන් එතන ටච් කරලා ගියාම ඔයගොල්ලන්ට එනවා ඇප්ලිකේෂන් එක පුරවන තැනට. එතනදී තියෙන මුලින්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් check eligibility එක. ඔයගොල්ලෝගේ ID නම්බර් එක ගැහුවම පස්සේ මෙතන check eligibility එක ගැහුවම පස්සේ ඔයගොල්ලෝ ඒකට eligible ද කියන එක වැටෙනවා. කලින් එකපාරක් හරි දෙපාරක් හරි දාලා තියෙනවා නම් දාපු අයට බෑ. ඊට පස්සේ ඒක බලාගෙන ඔයගොල්ලෝ ඊට පස්සේ දාන්න read instruction කියන තැනින් මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න මේ තියෙන කලින් තියුණ ඒවා. එතනින් එතන කොච්චර ප්‍රමාණයක් තව ෆිල් වෙන්න තියෙනවද, කොච්චර ප්‍රමාණයක් ඇප්ලිකේෂන් දැන්ට ෆිල් කරලා තියෙනවද, ඒ ටික පෙන්නනවා. ඊට පස්සේ අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා එතනින් බලා ගන්න පුළුවන්. ඒ ටික බලලා ඊට පස්සේ තමයි වෙබ් ඇප්ලිකේෂන් එක දාන්න ඕන. මෙතන create web application කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන click here කියලා තියෙන මේ කොළ පාට එක. ඒක ටච් කරාන් පස්සේ ඔයගොල්ලන්ට කෙලින්ම එනවා මෙතන application form එකට. එතනදී ඔයගොල්ලන් තියෙන NIC එක, passport number, date of birth, මේ ඔයගොල්ලන්ගේ විස්තර පුරවන්න තියෙන gender එක male ද female ද කියන එක. ඊළඟට surname එක දාන්න එතන. ඊට පස්සේ others name වල first name එක දාන්න. ඊට පස්සේ father's name එක ඕනේ. පියාගේ සම්පූර්ණ නම ඕනේ. full name දාන්න. මෙතන ඔක්කොම capital letters වලින් පුරවන්න. capital block letters. ඒ කියන්නේ capital letters වලින් ඕන පුරවන්න, simple letters නෙමෙයි ඔක්කොම. ඊට පස්සේ මෙතන passport expire date එක, passport එක අවලංගු වෙන දේ දාන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝගේ විවාහක අවිවාහක බලන්න ඕන. දාන්න ඕන married ද single ද කියන එක දාන්න ඕන. එතන single දැම්මොත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. තව පුරවන්න දේවල් නැහැ. එතන married කියලා දාන අයට විවාහක අයට එතන husband ගේ wife ගේ details මෙතන යට පුරවන්න එනවා. partner කියන්නේ දැන් මෙතන husband form එක fill කරනවා නම් මෙතන wife ගේ details තමයි fill කරන්න එන්නේ. එතන NIC number එක, passport number එක අත්‍යවශ්‍ය නැහැ. date of birth එක, last name, first name දානවා. එක දෙයක් හොඳට මතක තියාගන්න මේක මේ තරු